තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ක්‍රිස්තු වර්ෂ 15 වන සතවර්ෂයේදී ජීවත් වෙච්ච බෞද්ධ භික්ෂුවක් ලෙස සැලකෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1415 සිට ක්‍රිස්තු වර්ෂ 1467 දක්වා රජකම් කරපු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී තමයි උන්වහන්සේ ප්‍රධාන වශයෙන් ජීවත් වෙලා තියෙන්නේ. උන්වහන්සේගේ පියා වික්‍රමබාහු නම් කුමරෙකු වුණු බවට හැඳින්වෙනවා. ඒ වගේම මව වෙලා තියෙන්නේ සීලවතී නම් කුමරියක්. උන්වහන්සේගේ ගිහි කල නාමය වෙලා තියෙන්නේ දෙමටාන කුමාරයා කියන නම. උන්වහන්සේ මෙලොව එළිය දුටු ප්‍රදේශය වෙන්නේ ගාල්ලේ තොටගමුවේ දෙමටාන නම් ග්‍රාමී. හැබැයි මේ පිළිබඳ විවිධ මතවාද තියෙනවා. ඒ කියන්නේ මේ දෙමටාන කියන ප්‍රදේශයේ කුරුණෑගල පැත්තේ තියෙන ගමක් කියලා මතයක් තියෙනවා. ඊගාවට අවිස්සාවේල්ලට කිට්ටුව තියෙන දෙමටාන නම් ග්‍රාමය කියලාත් කියනවා. හැබැයි දැනට පැහැදිලිව හෙළි කරගෙන තියෙන්නේ උන්වහන්සේ මෙලොව එළිය දුටුවේ ගාල්ලේ තොටගමුවේ දෙමටාන නම් ග්‍රාමයේ කියලා. උන්වහන්සේ මෙලොව එළිය දැකලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1408 වර්ෂයේදී කියලා තමයි කියන්නේ. පියා මිය යාමෙන් පස්සේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා දෙමටාන කුමාරයා තමන්ගේ පුත්‍රයෙක් වශයෙන් හදා වඩාගෙන තියෙනවා. ඒකට හේතු වෙන්න ඇත්තේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට සිටියේ දියණියන් දෙදෙනෙක් වන නිසා. ඒ දියණියන් දෙදෙනා තමයි චන්ද්‍රාවතී කුමරිය සහ උලකුඩය කුමරිය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වෙලා තියෙන්නේ කෝට්ටේ රාජධානියේ විසූ ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙක් වෙච්ච වීදාගම මෛත්‍රී හිමියන්. වීදාගම මෛත්‍රී හිමියන්ගේ පොත් විදිහට ලෝවැඩ සංගරාව, හංස සංදේශය, කවි ලකුණ, බුදුගුණ අලංකාරය වගේ පොත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි තොටගමුවේ රාහුල හිමියන්ගේ නායක ස්වාමින් වහන්සේ වෙලා තියෙන්නේ උතුරු මූල මාහිමිපාණන් කියන ස්වාමින් වහන්සේ. ඒ වගේම තමයි මේ රාහුල හිමියන් කෝට්ටේ රාජධානි යුගයේ හිටපු ඉතාමත්ම අතිදක්ෂ ගත්කතුවරයෙක්, සාහිත්‍යදරයෙක්. විශේෂයෙන්ම 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා මේ සාහිත්‍ය කියන ශාස්ත්‍රයට ලොකු අනුග්‍රහයක් දක්වපු නිසා ඒ කාලෙදී ශ්‍රී ලංකාවේ සාහිත්‍ය අතිශය දියුණු මට්ටමක පැවතුණා. ඒ වගේම යුදමය අතිනුත් ලංකාව ගොඩක් ශක්තිමත් රාජ්‍යයක් වුණා. ඉතින් මේ රාහුල හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වෙලා ඉඳලා තියෙන්නේ වැත්තෑවේ හිමියන්. මේ වැත්තෑවේ හිමියන් එක්ක යම් අමනාපයක් ඇති වෙලා පසු කාලීනව එම අමනාපය සමතයකටපත් වුණා කියලත් ඉතිහාසයේ ජනප්‍රවාද අතර සඳහන් වෙනවා. මේ දැක්වෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරපු පොත් පහක විස්තර. පරවි සංදේශය, කාව්‍යශේඛරය, සැලලිහිණි සංදේශය, පංචිකා ප්‍රදීපය, බුද්ධිප්ප සාධනී කියන ග්‍රන්ථ. ඉතින් මේ ග්‍රන්ථවලට අමතරව විශාල පොත් සංඛ්‍යාවක් උන්වහන්සේ රචනා කරන්නට ඇති. නමුත් ස්ථිර වශයෙන්ම තහවුරු කරගෙන තිබෙන්නේ දැනට මෙම ග්‍රන්ථ පහ පිළිබඳව පමණයි. ඉතින් මෙම ග්‍රන්ථ පහ පිළිබඳ පූර්ණ විස්තරයක් අපි මේ වීඩියෝ එකේදී ඉස්සරහට බලමු. ඒ වගේම උන්වහන්සේ විසින් රචනා කළයි සිතන අනෙකුත් ග්‍රන්ථ ගැනත් විස්තර මේ වීඩියෝ එකේදීම බලමු. පරවි සංදේශය. කඳ කුමරුන් වරලද 15 වයස වදහල රහල් වැඩි තැන කළ රූ ආදී වශයෙන් දැක්වෙන කියමනක් මෙන්න මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙලා තියෙනවා. ඒකේ තේරුම වෙන්නේ කතරගම දෙවියන්ගෙන් වරම් ලද රාහුල හිමියන් මේ රචනා කළ බවයි. විශේෂයෙන්ම ඒ කාලෙදී මතයක් තිබිලා තියෙනවා මේ රාහුල ස්වාමීන් වහන්සේට කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාව තිබිලා තියෙනවා කියලා. මෙම පරවි සංදේශය පද්‍ය 230කින් සමන්විත වෙන ග්‍රන්ථයක්. මේක ලිවීමේ අරමුණ වෙලා තිබිලා තියෙන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ. ඒ කියන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ දියණියන් දෙදෙනාව අරමුණු කරගෙන තමයි මේ ලියවිලා තියෙන්නේ. විශේෂයෙන්ම පරාක්‍රමබාහු රජතුමාගේ දියණියක් වෙච්ච චන්ද්‍රාවතී කුමරියට ගැළපෙන ස්වාමි පුරුෂයෙක් ලැබෙන්නේයි කියලා තමා ප්‍රධාන වශයෙන් මේ ග්‍රන්ථය ලිවීමෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ වගේම 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට ආරක්ෂාව ලබා දෙන ලෙසත් මෙම ග්‍රන්ථය ලිවීමෙන් ඉල්ලා ඉඳලා තියෙනවා. ඉතින් එවැනි ඉල්ලීමක් කරලා තියෙන්නේ උපුල්වන් දෙවියන්ගෙන්. ඉතින් මේක ආරම්භයේදී මේ ග්‍රන්ථයේ ආරම්භයේදී පරවියාට මෙන්න මේ වගේ පණිවිඩයක් දෙනවා. පරවියාට ජයවර්ධනපුර සිට ගමන ආරම්භ කරන ලෙස පවසන අතරමඟදී හමුවන මාර්ග, පොකුණු ආදී ඒ වගේම නගර, ඒ වගේම කාන්තාවන්ගේ රැඟුම්, ඒ වගේම උපුල්වන් දෙවියන්
ආදී වර්ණනාත් මෙන්න මේ ග්‍රන්ථයේම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පරවිසන්දේශයේ පාදක වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේම රජුගේ චන්ද්‍රාවතී නැමැති වැඩිමහල් දියණියට සුදුසු සැමියෙකු ලබා දෙන ලෙසත් ඒ වගේම රජු ආරක්ෂා කර දෙන ලෙසත් ආයාචනා කරමින් දෙවිනුවර උපුල්වන් දෙවිඳුන් වෙත පණිවිඩයක් යවන ආකාරයට තමයි මේ පරවිසන්දේශය රචනා වෙලා තියෙන්නේ. ඊගාවට අපි බලමු කාව්‍යශේඛරය ගැන. කාව්‍යශේඛරය. කාව්‍යශේඛරය සිංහලයේ මහා කාව්‍ය වශයෙන් හඳුන්වනු ලබනවා. කාව්‍යශේඛරය නම් වූ මහා කාව්‍ය උසස්, ශ්‍රේෂ්ඨ, මුදුන යන අර්ථය පමණක් නොව මුදුන් මල්කඩ යන අර්ථයත් ලබා දෙනවා. පරාක්‍රමබාහු මහරජුන් ගැන සඳහන් කරමින් රජකමට පත් වූ වර්ෂය කාව්‍ය ආරම්භයේදීම දක්වනවා. බුදු වසිනෙක් 950 වසී ආදී වශයෙන් මේ ග්‍රන්ථයේ දක්වලා තියෙනවා. මේක සත්තුබත්ත ජාතක කතාව පදනම් කරගනිමින් ලියවිලා තියෙනවා. පරාක්‍රමබාහු රජතුමාගේ දියණියක් වෙච්ච උලකුඩේ කුමරේගේ ආරාධනයෙන් මෙය ලියවුණු බවට තොරතුරු සඳහන් කරන්න පුළුවන්. මෙය කවි 887කින්ද ඒ වගේම සර්ගයන් 15කින්ද යුක්ත වෙනවා. සැලලිහිණි සංදේශය. තොටගමුවේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද තවත් එක් සංදේශ කාව්‍යයක් තමයි සැලලිහිණි සංදේශය. සැලලිහිණි සංදේශයේ පණිවිඩය රැගෙන යන දූතයා බවට පත්වන්නේ සැලලිහිණිය. මෙම පණිවිඩය යැවෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉඳලා ශ්‍රීපාදයේ වෙත කියලා තමයි අදහස් වෙන්නේ. මෙම ගමන අතරතුර කවිය විස්තර කරන්නේ ලංකාවේ ස්වභාව සෞන්දර්යය. ලංකාවේ තිබෙන ගංගා, කඳු, වනාන්තර, ගම්මාන සහ ඉතාමත්ම අලංකාරව තිබූ විහාරස්ථාන ගැන සුන්දර ලෙස වර්ණනා කරලා තියෙනවා. එක්තරා විදිහක මේක අපිට සිතියමක් වශයෙන් උත් දක්වන්න පුළුවන්. ඒ තරමටම මේක බොහොම ඒ කාලයේ තිබ්බ ලෙසට තාත්විකව වර්ණනා කරලා තියෙනවා. මෙම පණිවිඩය යවන්නේ සමන් දෙවියන් වෙතයි. සමන් දෙවියන් වෙත යවන මේ පණිවිඩයෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ යහපත, සාමය වාගේ දේවල් ප්‍රාර්ථනා කරන එක. ඒ වගේම රටවැසියාට ආශිර්වාදය කරන එකත් මේකෙදි ප්‍රාර්ථනයක් වෙනවා. සැලලිහිණි සංදේශය කෝට්ටේ යුගයේ රචනා වෙච්ච සංදේශ කාව්‍ය අතරින් වඩාත්ම විශිෂ්ට සංදේශ කාව්‍යයක් විදිහට සැලකනවා. ඒ වගේම සිංහල භාෂාවෙත් උසස්ම කාව්‍ය කෘතියක් වශයෙන් සැලලිහිණි සංදේශය හඳුනාගෙන තියෙනවා. පංචිකා ප්‍රදීපය. පංචිකා ප්‍රදීපය කියන්නේ පාලි භාෂාවෙන් ලියූ ග්‍රන්ථයකට ලියපු ටිප්පණියක්. ඒ කියන්නේ පංචිකාව නම් විනය ග්‍රන්ථයට ලියපු පැහැදිලි කිරීමක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ කියන්නේ පංචිකාව නම් විනය ග්‍රන්ථයේ තිබෙන තේරුම් ගැනීමට අපහසු කරුණු නැවත පැහැදිලි කරලා ලියපු ග්‍රන්ථයක් විදිහට තමයි මේ පංචිකා ප්‍රදීපය හඳුන්වන්නේ. මේක ලිවීමේ අරමුණ වෙලා තියෙන්නේ විනය පිළිබඳ පවතින ගැඹුරු කරුණු සරලව පැහැදිලි කරලා භික්ෂුන් වහන්සේලාට විනය ධර්මය අවබෝධ කර ගැනීමට පහසු කිරීම. ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යයේ වැදගත් කෘතියක් වශයෙන් මෙම පංචිකා ප්‍රදීපය හඳුන්වනු ලබනවා. ඒ වගේම තමයි රාහුල හිමියන්ගේ විද්වත්භාවය පෙන්වන ග්‍රන්ථයක් වශයෙන් මේ පංචිකා ප්‍රදීපය අපට සලකන්න පුළුවන්. බුද්ධිප්පසාදනී. බුද්ධිප්පසාදනී කියන්නේ පාලි භාෂාවෙන් රචිත ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථය ආගමික ධර්ම ග්‍රන්ථයක්. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ කරගෙන තියෙන්නේ බුද්ධිමත් බව වර්ධනය කිරීම තමයි අරමුණු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ධර්මය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීම සහ බුද්ධ සහ ධර්මය ගැන විශ්වාසය වර්ධනය කිරීම තමයි මෙම ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ වෙලා තියෙන්නේ. මේක කෝට්ටේ යුගයේ බෞද්ධ පණිවිඩ ප්‍රචාරයට දායක වූ කෘතියක්. ඒ කියන්නේ බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට දායකත්වය දක්වන්න පුළුවන් විදිහට තමයි මෙම කෘතිය රචනා කරලා තියෙන්නේ. මෙම කෘතියනොත් රාහුල හිමියන්ට බුද්ධ ධර්මයේ පිළිබඳ තිබුණු ගැඹුරු අවබෝධය පෙන්වන්න කරනවා. ඉස්සෙල්ලා සඳහන් කරපු ග්‍රන්ථවලට අමතරව සීමා සංකර ඡේදනී, තොටගමු නිමිත්ත, චතුරාර්ය සත්‍ය කාව්‍ය යනාදී ග්‍රන්ථත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින්ම රචනා කරපු බවට හඳුන්වනවා. හැබැයි නමුත් ඒ ගැන නිශ්චිතවම තවම තහවුරු කර ගැනීමට සමත් වෙලා නැහැ.
තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ දක්වන බොහෝ අවස්ථාවන් වලදී ෂඩ්භාෂා පරමේශ්වර කියන නාමයත් උන්වහන්සේට භාවිතා කරනවා. ෂඩ්භාෂා පරමේශ්වර කියන එකේ අර්ථය වෙන්නේ භාෂා 6ක් පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබ්බ කෙනෙක් කියන එක. ෂඩ් කියන්නේ 6ට කියන සමාන පදයක්. ඒ අනුව සිංහල, පාලි හෙවත් මාගධි, පෛශාචි, ප්‍රාකෘත, අපභ්‍රංශ, ශෞරසේනි කියන භාෂා 6 පිළිබඳ පූර්ණ ඥානයක් උන්වහන්සේට තිබිලා තියෙනවා. මේ නිසාම උන්වහන්සේට විදෙස් රටවල පවා ශිෂ්‍යයන් සිටි බව සඳහන් වෙනවා. මේ නිසාම උන්වහන්සේ තොටගමුවේ විජයබා පිරිවෙනේ අධිපති වශයෙන් එම කාලයේදී කටයුතු කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අපවත් වීම. 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පස්සේ රජකමට පත්වන්නේ එතුමාගේ මුණුපුරෙක් වුණු දෙවන ජයබාහු කුමාරයා. මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ජීවත්ව සිටි කාලයේදී එතුමන්ට පුත්‍රයෙකු නොවු නිසා තවත් කුමාරවරුන් දෙදෙනෙක් හදා වඩාගෙන තියෙනවා. ඒ තමයි උතුරු ප්‍රදේශයේ පාලනය කරපු සපුමල් කුමාරයා සහ කන්ද උඩරට ප්‍රදේශයේ පාලනය බාර දීලා හිටපු අම්බුලුගල කුමාරයා. ඉතින් මෙන්න මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පස්සේ දෙවන ජයබාහුට, ඒ කියන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ මුණුපුරාට රජකම ලබා දීම පිළිබඳ මෙන්න මේ උතුරු ප්‍රදේශයේ පාලනය කරපු සපුමල් කුමාරයා තරහ වෙලා තියෙනවා. ඒ ගැන උරණ වෙලා තියෙනවා. මේ නිසා සපුමල් කුමාරයා අවස්ථා 3කදී මේ ජයබාහු කුමරුව මරා දැමීමට උත්සාහ කරලා තියෙනවා. එම උත්සාහයන් තුනම මේ තොටගමුවේ රාහුල හිමියන් වැනි ස්වාමින් වහන්සේලා ආදීන්ගේ මැදිහත් වීමෙන් නවත්වලා තිබෙනවා. හැබැයි 4 වන අවස්ථාවේදී ජයබාහු කුමාරයාව මරා දැමීමට සපුමල් කුමාරයා සමත් වෙනවා. ඉන් පස්සේ සපුමල් කුමාරයා 6 වෙනි බෝනකබාහු නමින් කෝට්ටේ ප්‍රදේශයේ රජකමට පත් වෙනවා. ඉතින් මේ හේතුව හන්දා අනිවාර්යෙන්ම රාහුල ස්වාමින් වහන්සේ දැනගන්නවා තමාට ජීවිත තර්ජනයක් තිබෙන බව. ඉතින් මෙන්න මේ නිසා තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ගාල්ල ඇල්පිටිය ප්‍රදේශය ආශ්‍රිත අම්බන නම් ප්‍රදේශයේ ඉඳුරුලෙන නම් ගල් ගුහාවක, ඒ කියන්නේ අම්බන ප්‍රදේශයේ තිබෙන ඉඳුරුලෙන නම් ගල් ගුහාවක වාසය කරලා තියෙනවා. මේ වාසය කරන අතරතුර ඒ ප්‍රචාරය යවලා 6 වෙනි බෝනිකබාහු රජුව රැවටීමටත් අදහස් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි උන්වහන්සේගේ ජීවිතයේ අවසන් වෙනතුරු, ඒ කියන්නේ වයස අවුරුදු 80ක් පමණ වෙනතුරු උන්වහන්සේ මේ ගල්ලෙන ආශ්‍රිතව වැඩ වාසය කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ මරණින් පස්සේ, ඒ කියන්නේ අපවත් වීමෙන් පස්සේ උන්වහන්සේගේ සිරුර මේ ගල්ලෙනේම තැන්පත් කරලා තියෙනවා. මේ ගල්ලෙනේ තැන්පත් කළායින් පස්සේ පසු කාලීනව කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට යටත් වෙනවා. කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට යටත් වීමත් සමග පෘතුගීසීන් මේ ප්‍රදේශ පරීක්ෂා කිරීමේදී පෘතුගීසීන් අතට මෙම මෘතදේහයපත් වෙනවා. ඉතින් අපි දන්නා පරිදි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව ගුරුකම් පිළිබඳ ලොකු දැනුමක් තිබිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ සතුව තිබිච්ච මේ බලය නිසා උන්වහන්සේගේ මෘතදේහය දි รา පත් වෙන්නේ නැතුව ඊ타මත්ම යහපත් මට්ටමින් පැවතිලා තියෙනවා. ඉතින් මෙන්න මේ පුදුමය දැකපු පෘතුගීසීන් මෙම සිරුර ආරක්ෂා කරලා ඔවුන්ගේ පාලන ප්‍රදේශයේ වෙච්ච ඉන්දියාවේ ගෝව ප්‍රදේශයට අරගෙන ගිහින් තියෙනවා. ඉතින් එහෙම ගෝව ප්‍රදේශයට අරගෙන ගියයින් පස්සේ එක්තරා පූජක පිරිසක් හිතලා තියෙනවා ෆ්‍රැන්සිස් සාවියර් කියන හිටපු පූජකවරයාගේ මල සිරුර තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් එවැනි විශ්වාසයක් වුන් ඇති කරගෙන බොම් ජේසු කියන දෙව් මැදුරක මෙන්න මේ ස්වාමීන් වහන්සේගේ සිරුර තැන්පත් කරලා තියෙනවා. ඉතින් අද වෙනකන් මෙන්න මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සිරුර ගෝව ප්‍රදේශයේදී, ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේදී දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සිරුරේ අද වන විටත් නියපොතු දික්වීම, ක්‍රිස්වැවීම ආදී කරුණු සිද්ධ වෙනවා කියලා මතවාදයක් පවතිනවා. ඉන්දියාවේ ගෝවේ බොම් ජේසුස් දෙව්මැදුරේ දක්නට තියෙන තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේගේ අය විශ්වාස කරන
මෘතදේහය තමයි මේ දක්නට තියෙන්නේ. ගෝවේ ඇති බොම් ජේසුස් දෙව් මැදුර. හොඳයි ඉතින් අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරේ ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ශාස්ත්‍රයට අතිවිශාල සේවාවක් ඉටු කරපු තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ගැන. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එක නරඹුවා නම් ඒකට කැමැත්තක් දක්වුවා නම් අපේ channel එක සියල්ල YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න, ඒ වගේම අපේ වීඩියෝස් ඔයාලගේ යාළුවන් අතරත් බෙදා හරින්න. ඒ වගේම තමයි අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ වල යම් කරුණු වල යම් වැරැද්දක් තිබුණොත් ඒ වැරැද්ද ඔයාලට පෙන්වා දෙන්න අවශ්‍ය නම් ඒකත් කමෙන්ට් එකක් විදිහට ඇතුළත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.